අර බලන්න. මේ පාර මහත්තයා මේ මම අහන්නේ මේ පාරේ දැන් විස්තරයක් තියලා මේ පළාත් සභාවේ මුකුත් කෙරෙන්නේ නැහැ කියලා. දැන් ඔබතුමා කියන්නකො මට මේ පාරට කෙරෙන්න ඕන ටික. මේමයි වැඩි. දැන් මේක අර කබීර් යහපාලන ආණ්ඩුව කාලේ මේක කාපට් කරේ. ඔව් ඔව්. කාපට් කරලා ඉවරලා ඊට පස්සේ කරපු දේ ආණ්ඩුව මාරුනාට පස්සේ දැන් මේක මේවා සුද්ධ කරන්න යක් මොකුත් නැහැ. මේ RD එකෙන් සුද්ධ කරන්නෙත් නැහැ. ඔව් මේක තියෙන්නේ මොකේද ආයතනේ? මේ RD එකෙන් තමයි මේක කරන්නේ. RD එකට නෙවෙයි මම හිතන්නේ පළාත් සභාවට තියෙන්නේ. ඔව් RD එක පළාත් සභාවට හරි තියෙන්නේ මේ කිසිම දෙයක් සුද්ධ කරන්නෙත් නැහැ. මේ දැන් සාමාන්‍ය ළමයෙකුටවත් අයින් වෙන්නවත් ඉඩක් නැහැ. තනකොළ පාර මැදටම ඇවිල්ලා තියෙන්නේ මේ සම්පූර්ණම. ඒක මාතේ මාස කීයකට විතර පාරක්ද මේ සාමාන්‍ය සුද්ධ කරන්නේ? මෙහෙමයි ඉතින් මාස 3-4කට සැරයක් සුද්ධ කරනවා. මෙහෙ සුද්ධ කරනකොට අර පැත්තේ කැලේ අර පැත්ත සුද්ධ කරනකොට මේ පැත්ත කැලේ මේවා රොඩු ටික අයින් කරන්නේ නැහනේ. ඔව් එතකොට මේ රොඩු ටික නියර වාගේ දාලා යනවා. ඔව් එතකොට මේ කාණු පද්ධතියනේ මේ වැහිලා පද්ධතිය සම්පූර්ණ මේ ඒ කට්ටියමයි ඒ RD එකෙමයි ගොඩ කරලා තියෙන්නේ. පළාත් සභාවකින්ම. ඉතින් මේ දැන් මම මේ මහත්තයෙක් කතා කරුවේ ඇත්තටම මේ නෙළුම්දෙණිය හන්දියේ සිට දැන් එතකොට නෙළුම්දෙණිය එතන නෙළුම්දෙණියෙන් ඔව් එතන බෝක්කෝක පාලම කොහමද? ඒ පාලම අවදාන තැනක තියෙන්නේ. ඔව්. ඒවා මේ පොඩි ළමෙක්වත් අයින් වුණොත් එහෙම පාලමේ පල්ලි. ඔව්. කොයි වෙලේ හරි මරණයක් සිද්ධ වෙනකන් කවුරුත් ඒවා බලන්නේ නැහනේ. ඔව්. ඒක නිසා ඒවා ඇත්ත වශයෙන්ම කෙරෙන්න ඕන වැඩක් මේ සම්පූර්ණම ඒ වගේ වැඩක් මේ පාලමේ අවදානම් තැනක් තියෙන එතන පාලම උඩ ඕන නිලධාරියෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් මේ පාලමේ සම්පූර්ණ දිරලා බටවැට දිරලා සම්පූර්ණ ඒක පළල් කරන්නත් බෑ එක එක්කෙනා. ඒ කියන්නේ පාලම දැන් පාර හැදුවට වැඩක් නැහැ. පාලම හැදුවේ නැහැ. පාලම හදලා නැහැනේ. ඔව් පාලම නැහැ පාර හැදුවා. හැබැයි ඒකේ මහත්තයා මේ පාලමේ නම් මෙහා පැත්ත පළල් කරලා තියෙනවානේ මීටර 50ක් විතර ප්‍රමාණයක්. ඒ ටික පළල් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් පාලම හදලා නැහැනේ. පාලම පළල් වෙලා නැහැ. ඔව් දැන් පාරේ මැද හරිය කොහමද? පාර මැද හරිය තියෙනවා දැන් අඩි 20ක් විතර පාර තියෙනවා මේ. එතකොට මහත්තයා මේ පාරේ මන්තිරු දෙකකට මේ පාර හදනවා කියලා තමයි මේකට මුදල් දාලා තිබ්බේ. ඔව් ඒක ඉතින් දැන් මේ මෙතන අලව්වත් ටිකේ මන්තිරු දෙකක් තියෙනවා. මන්තිරු දෙකක් තියෙනවා. ඔව් මේ ටික ඊට පස්සේ දෙවෙනි වතාවට කොම්ප්ලීට් කරලා මේ පාර කාපට් කරලා තියෙනවා තනි මන්තිරු. එතකොට මේ පාරට මුදල් පාස් කරුවේ යහපාලන ආණ්ඩුව. යහපාලන රනිල් වික්‍රමසිංහ මහත්තයා මෛත්‍රීපාල සිංහයන් ඉන්න කාලේ තමයි. ඒක ඇමති කවුද? ඇමති කබීර් රසිම් තමයි මහාමාර්ග ඇමති. ඒ කාලේ ආපු මුදල් වලින් තමයි කරලා ඉතින් මෙහෙමයි ඔබතුමාට බොහොම ස්තුතියි. මම මේක ඉතුරු ටික මෙහෙමයි දැන් ඇත්තටම මේ අලව්ව නෙළුම්දෙණිය මාර්ගය තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ මේ දැන් මාස 2-3කට පස්සේ තමයි පොඩ්ඩක් මේ කාණු ටික කාණු පද්දේ සුද්ධ කරලා මේ කියන්නේ මන්තිරුව කියන්නේ ජනතාවට යන්න තියෙන පේමන්ට් එක. පේමන්ට් එකක් නැහැ. පේමන්ට් එකක් නැහැ. ඔව් පේමන්ට් එකක් නැහැ. එතකොට මේ කඩේ ගහිලා මේ වෙනකොට මේ තියෙන්නේ එක දිගටම මේ විදියට. කුණු ටික දැන් මේකයි මිනිස්සු පුද්ගලික කට්ටිය පාර කෙටුවා ඒ කාල සීමාව. නෑ ඒකත් මේ ආණ්ඩුව මාරුනාට. ආණ්ඩුව මාරුනාට පස්සේ තමයි ඒ ටික කෙටුවේ. මෙහෙමයි. දැන් මෙහෙම කතා කරනවා නම් අපි ඇත්තටම දැන් අපි කියන්නේ මේ අපි රජයක් බාර දුන්නේ 159 ලක්ෂයකට ඡන්දය දීලායිද අපි අනුර කුමාර ශානායක ගෙනාවේ පන්නන්න නෙමෙයි. පන්නන්න කියන වචනේ අතාරිමුකෝ. හැබැයි අපි දැන් කියනවා එතුමාටත් කරන්න බැරි තත්ත්වයක් මේ වෙනකොට උද්ගත වෙලා තියෙනවා. ඒක නිසා මම කියන්නේ දැන් අපිට කරන්න ඕන දෙයක් තියෙනවා. අපි මේ ඉන්න බලධාරී ඉන්නේ. මේ බලධාරීන්ට ඇස් ටික ඇරිලා මේ යොමු වෙලා මේ අලව් පාරට තව සති 2-3ක් යන්න කලින් මේ පාර සුද්ධ කරලා පාර සුද්ධ වෙන්න ඕනේ. ජනතාවට කාණුඩිය ගොඩ ළමෙකුට අයින් වෙන්නවත් බෑනේ. ජනතාවට යන්න පුළුවන් වෙන කාණ්ඩිය ගොඩ දාලා කාණු පද්ධතිය සුද්ධ කැලේ සුද්ධ කරලා අනිවාර්යයෙන්ම මේක දෙන්න කියලා මේ බලධාරීන්ට අපි කියන්නේ මෙහෙ ඉන්න බලධාරීන් සියලු දෙනාමත් අපි දන්නවා. ඉතින් අපි ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අපි දැන් ඉන්න ලේකම්වරු ඉන්නවනම් මේ ලේකම්වරු දන්නවා. ඉතින් මේක මේ ලංකාවේ මේ පාර විතරක් නෙමෙයි ලංකාවේ තියෙන සියලුම පළාත් සභා පාරවල් ටික ජනතාවට යන්න පුළුවන් වෙන්න මේ පාරවල් ටික හදලා දෙන්න පාරවල් ටික සුද්ධ කරලා දෙන්න මේ රටට මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙලට තමයි මේ කතාව. ඉතින් අපි කියනවා මේ අත්‍යවශ්‍ය මෙහෙම අරවා මේවා මිනිස්සුන්ට නිකන් බොන්න කියලා අපි තවත් යථා කාලෙකදී මේ වගේම වීඩියෝ එකකින් සම්බන්ධ එහෙනම් මේ YouTube channel එක විවෘත වේදිකාව නමින් තියෙන්නේ. මේ මගේ නම්බර් එකට කතා කරන්න එහෙම ගැටලු තියෙනවා නම් 074 34 19 504 නම්බර් එකට කතා කරන්න. මේ ගැටලු තියෙන ඕනම කෙනෙක් කතා කරලා මට කියන්න මම ඔබගේ ප්‍රශ්නෙට විසඳුම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔබට ගෙනල්ලා විසඳලා දෙනවා කියලා පොරොන්දු වෙනවා. බොහොම ස්තුතියි මහත්තයා ඔබට. බොහොම ස්තුතියි.